සහභාගී වූ නාවලපිටිය නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී මල්කාන්ති ගුණතිලක මහත්මිය ඒ වගේම ඉල්ලා සිටිනවා අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සඳහා එකතු වෙන මේ මොහොත එවැගේම අපි සමග ටිෂිනි මන්ත්‍රීතුමියන් එකතු වෙන මේ සභාපතිතුමන් අමල් ප්‍රියංකර මහතාගේ ආශිර්වාදයෙන් උප සභාපතිතුමන් වන සුරේශ්වරන් අඟට පොංගන අනේ අඟට පොංගන පරිතනේ ඔබතුමාලා හැමෝටමයි ගෞරවණීය ආරාධනය යන්න ඉස්සරහ. හරි. මොම එකතු වෙන මොහොත එනිසා මේ ආරාධනා සමුස්සන ඔබතුමාලා හැමෝටමයි මේ ගෞරවණීය ආරාධනය මේ හොඳ මොහොතට එකතු වෙන ලෙස. හොඳ පොත් ටිකක් මෙතනට එකතු වෙන අවස්ථාව ලැබේ. ඒ නිසා මම හිතන්නේ මේක අපි ඒ වගේම මේ ඉදිරියට ඒගොල්ලන්ගේ ඒ උනන්දුව වැඩි කරන විදියක උපසභාපතිතුමන් ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. ඒ නිසා මම හිතන්නේ ඇත්තට මේක හොඳ වැඩක් කියලා විශ්වාස කරන නිසා ඔබතුමා හැමෝටම ස්තුතියි. ඔබතුමා හැම ඒ වගේම පත්තරවල් තිබෙනවා මෙතන හැවි සිංහ පත්තරවල් ගරු උපසභාපතිතුමාගේ ස්තුති කතාව ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරන්නේ උපසභාපතිතුමන් වන නාවලපිටිය නගර සභාවේ උපසභාපතිතුමන් වන ගරු සුරේශ්වරන් මහතාට ගෞරවණීය ආරාධනා. සියලු මාතෘ ඒ වගේම අපේ පොත්‍රකේ දායකයෝ ඩොනේට් කරපු අපේ මම කිව්වා මේ හොස්පිටල් එකේ ඒ වගේම මම අදත් එක්වා හොස්පිටල් එක සහ මාකට් එකේ අපි මේ වගේ පුස්තකාලයක් ඕපන් කරමු කියලා. නිකන් කවන්නේ මල්ලි නෝර එකක් ඇදලා බලන්නකෝ ඒ දිහා කොහොමද කියලා ඉන්න මේක ඊදයක් කියලා බලන්න යාප කයි එල්ල යාර දෙන්නේ උගන්න වෙනවා තමයි ඒක කොහොමද වෙනවා එතන අපි ආරාධනා කරනවා අද සිට මේක මේ ඒ කල්චර් එක පොඩ්ඩක් වෙනස් කරලා බලමු පොඩ්ඩක් මෙතනට එන්න මෙතනට ඇවිල්ලා මේ පොත් ටිකක් කියවන්න මේ පොත් ටික කියනකොට මම රහසක් කියන්නම් හිතේ තියෙන නගර සභාව කියවීම මාසයේ තේමා කරගෙන නාවලපිටිය දුම්රිස්ථානයේ සඳහා මෙවැනි පුස්තකාලය ලබා දීම පිළිබඳව මුලින්ම නගරාධිපතිතුමා සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද සමාජයේ අලුත් පරපුර විශේෂයෙන්ම ජංගම දුරකථනයට සීමා වෙලා ඒකට ඇබ්බැහි වෙලා ඉන්න යුගයක මේ වගේ පොදු ස්ථානයක මෙවැනි පුවත්පත් දෙකක් ඒ වගේම පොත් පුස්තකාලයක් ආරම්භ කිරීම මේ සමාජයට කරන ලොකු මෙහෙවරක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ සමාජයේ ඒ කියන්නේ අලුත් පරම්පරාව, ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාවත් අද දුරකථනයම තමයි ගොඩක් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ එකක් පොදු තැනක තියෙනකොට ඕන කෙනෙකුට කියන්නේ දුම්රිය ප්‍රමාද වෙන අවස්ථාවක දුම්රිය යන්න එන වෙලාවක දුම්රියෙන් බැලලා යන වෙලාවක ඒ වගේම අපේ දුම්රිය සේවක මහත්මීන්ට මේකෙන් කියන්නේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් සමාජයේ ඉදිරි නිර්මාණශීලී මිනිස්සු බිහි වෙනවා. මම කියන්නේ මේ පොත්පත් කියවීම තුළින් අලුත් අදහස් කියන්නේ තාක්ෂණයේ අපි කියන්නේ දුරකථනයේ පාවිච්චි කරන්නේ වැරදි කියන්නේ ගොඩක් දෙනෙක් කියන්නේ අර වැරදියට යොමු වෙලා ඉන්න වෙලාවක මේ වගේ දෙයක් කිරීම සම්බන්ධයෙන් නැවත වාරයක් නගර සභා
සභාපතිතුමාට සියලු දෙනාට ස්තුති කරනවා. ඒ වගේම මෙතන ඉන්න කියන්නේ දුම්රිය සේවකයෝ වගේම දුම්රිය යන්නේන මගින් ඉන්නත් ඉල්ලීමක් කරනවා මේකේ උඩම ප්‍රයෝජන ගන්න. ඒකෝල තමයි මේකේ වටිනාකම අපිට තියෙන්නේ. කියන්නේ මේ සම්බන්ධයෙන් නැවත වාරයක් සියලු දෙනාට ස්තුති කරමින් මොඩියට. අවසරයි. මේ නාවලපිටියේ නගර සභාව මගින් කියවවි මාසයේ සමගාමීව පවත්වන මේ මොබයිල් ලයිබ්‍රරි අපි පටන් ගත්තා ස්ටේෂන් එකේ මේ 9ට විතර. ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ මේ අම්මා තාත්තලා ඇත්තටම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ ෆෝන් තමයි ඔයගොල්ලෝ ගොඩක් යූස් කරන්නේ ඔයගොල්ලෝ. දැන් ඉදිරියේදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. හැමදාම නිවුස් පේපර්ස් තියෙනවා මෙතන. නිවුස් පේපර්ස් කියවන්න පුළුවන්. ඒ වගේම පොත්පත් තියෙනවා. පොඩි ළමයින්ට ඕගොල්ලන්ට ඔක්කොටම පොත්පත් තියෙනවා. වෙන මොනවාරි පොත් ඕගොල්ලන්ට කියවන්න ඕනේ පොත් මොනවාරි තියෙනවා නම් අපේ ලයිබ්‍රරියට දෙනුම් දුන්නොත් ඒකත් අපි කරලා තියෙනවා මෙතන. ඒ වගේම මේ ලයිබ්‍රරිය ඇත්තටම අපි පටන් ගත්තේ මේ ගිය මාසේ අපි තීරණය කරා මෙන්න මේ වගේ තැන්වල අපි තැන් 4ක් තෝරගත්තා. රේල්වේ ස්ටේෂන්, ග්‍රවුන්ඩ් එක, ඒ වගේම සුපර් මාකට්, හොස්පිටල්ස්. එතකොට ඉදිරියේදී අපි try කරනවා අපේ දායක මේ පිරිස ඉන්නවා. ඒ වගේම අපේ ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාට, ඒ වගේම ශ්‍රී ආවාස එන්ටර්ප්‍රයිසස් අධිපතිතුමා, ඒ වගේම මේ වැඩසටහන කරන්න ඕනේ කියලා ඉස්සලාම් මං ගිහිලා කිව්වා සභාපතිතුමාට. සභාපතිතුමාගේ පූර්ණ සහයෝගය දුන්නා මේකට. ඒ වගේම මගේ മന്ത്രി කණ්ඩායම සියලු දෙනාම මේකට උදව් කරා. ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ ඉෂාන් මහතා, ඒ වගේම අපේ සේවක මණ්ඩලය සියලු දෙනාම අපිට උදව් කරා. ලයිබ්‍රරි කට්ටිය, අපේ ලයිබ්‍රරි ස්ටාෆ් මේක ගොඩාක් මට ප්‍රෙෂර් කරලා මේක කරමු කියලා කිව්වා. ඒකට ස්තුතියි. ඒ වගේම මෙතන ඕගොල්ලෝ පැමිණ සිටින දෙමෝපියෝ සියලු දෙනාම මේක යූස් කරන්න, මේක ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලන් වෙනුවෙන්. මේක යූස් කරන්න, හැමදාම පොත් කියවන්න. මොනවාරි අඩුපාඩු තියෙනවා නම් අපේ ඉෂාන් මහත්තයා ඉන්නවා මෙතන, අදාළ නිලධාරිතුමන්ලා ඉන්නවා. ඒගොල්ලොන්ට කියන්න මොනවාරි අඩුපාඩු තියෙනවා නම්. ඉදිරියේදී ඇත්තටම අපි තවත් මේක ඕගොල්ලන්ට ඕමනා පොත් ටික එන්නලා මෙතන තියලා පොත්පත් මේ පුවත්පත්ුත් අපි තවත් වැඩි කරන්න ලෑස්ති කරගෙන යනවා ඉදිරියේදී. ඒ වගේම ගේම්ස් අපි චෙස් වගේ අම්මා තාත්තලාට ඇත්තටම මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. චෙස්, කැරම්, ඒ වගේ ගේම්ස් උත් අපි මේ රූම් එක අපි ලෑස්ති කරන්න කියලා අපේ ග්‍රවුන්ඩ් බාරව ඉන්න අපේ ඉෂාන් මහත්තයා මම හිතන්නේ පුස්තකාල උපදේශක කමිටුව තියෙනවා, නගර සභාවේ මහා සභාව තියෙනවා. ඒ සියලුම මේ මන්ත්‍රීතුමන්ලා තුමෙලා ඒකමතිකව තීරණය කරලා තියෙනවා. සියලුම මහජන පුස්තකාල ඔයගොල්ලන්ට තියෙන්නේ පුස්තකාලේ කාර්ය මණ්ඩලයේ කාර්යාලය ඉහළම තැනක. පුස්තකාලේ යන්නේ අපහසුතාවය සහ වේලාව නැතිකම උඟ දෙනකොට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාවට ඔයගොල්ලන් දරුවා ගෙනල්ලා දාලා ඉන්න පැය දෙක තුන ඇතුළත පොතක් කියවන්න පුළුවන්. දරුවෙකුට ඒ සඳහා අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. මේ සියලු දේම අවස්ථාව සලසන්න තමයි මම හිතන්නේ ගරු නගර සභාපතිතුමා මාත්‍යංකර මැතිතුමා ඇතුළු මේ සියලුම මහ සභාවේ පක්ෂ සියලුම මන්ත්‍රීතුමන්ලා ඒකමතිකව තීරණය කරලා මේ කාර්යභාරය අධිෂ්ඨ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේක තව වැඩි දියුණු වෙයි. මේ මෙතෙන්ට තව පොත් එකතු වෙයි. ඔයගලන්ටත් පෙර පාසලේ දරුවන්ටත් කතන්දර පොත් මුල්ලක් කියලා දෙනවා. ඒ පොත් ටික එතන තියෙනවා. මේ දරුවන්ට ඒව කියවන්න බැරි වුණාට පොතක් දැකලා මේක කියවිය යුතු දෙයක් කියන හැඟීමවත් ඇති වුණොත් ඒකත් ලොකු දෙයක්. අපි ඉස්සරහට මේ තව මේ දේ වැඩි දියුණු කරනවා. වැඩසටහන් පවත්වනවා. තව මේ ක්‍රීඩාංගණය නිසා තව ඒ පහසුකම් වැඩි දියුණු කරලා මේ දරුවන්ට මේ අවස්ථාව සලසනවා වගේම ප්‍රජාවට මේ අවස්ථාව සලසලා තිනවා. මම හිතන්නේ මේ නගර සභාව ගත්ත මේ තීරණය මම හිතන්නේ මධ්‍යම පළාතේ හෝ මහනෝ දිස්ත්‍රික්කයේ වෙනත් ආයතන වල දකින්න නැති දෙයක්. හොඳ තීරණයක් මෙතුමන්ලා ගත්තේ. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විදියට අපි විශේෂ ස්තුතියක් පිළිගන්නවා පළාත් පාලන කොමසාරිස්තුමිය වෙනුවෙන්. අරුත්ම සංකල්පයක් මේක. මම හිතන්නේ ඒ දේ තුලින් අද මේක සමාජ මාධ්‍ය හරහා විශේෂ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම තුල අනිත් ආයතනත් මේක ආදර්ශයට ගනි. තවත් අපි මම හිතන්නේ මෙතුමා විශාල යෝජනා ප්‍රමාණයක් කරා. රෝහල, සුපර් මාකට් එක, තව විවිධ තැන්වල ජනාකීර්ණ ස්ථානවල මේ සේවය ලබා දීලා පුස්තකාලය
ගමට ගෙන යාමේ වැඩසටහනක් මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමාලා යෝජනා කරා තම තමන්ගේ කොට්ටාස වලට ගිහිල්ලා මේ වැඩසටහන කරමු කියලා. එතකොට අනිවාර්යෙන් කියවන ප්‍රජාවක් බල ප්‍රදේශයේ සමස්ත ජනගහනය 30-40000කින් අපිට කියවන ප්‍රජාව වුණ අඩු ගානේ 20000ක්වත්. ඉතින් ඒ මම හිතන්නේ ඒ කාර්යය ඉෂ්ට වීම